රාත්‍රියේ හිටි හැටියේ අමුතු පණිවිඩ කියන්න පටන් ගන්නවා. සමහර විට ඉඟි වගේ වෙන්නට පුළුවන්. ඒ පණිවිඩයට ඔබ සාවධානව කන් දෙන්න. සමහර විට මේ පණිවිඩය කියන්නේ ඔබ දන්නා හඳුනන කෙනෙක් වෙන්නට පුළුවන්. හරියටම දන්නේ නැහැ. කොහොම වෙතත් මේ කතාව ටිකක් වෙනස්. ඒ නිසා ඔබට කියන්න කල්පනා කරා. මිනිස්සු වැටමායින් බැඳගෙන ජීවත් වෙනවා. මහ විශාලට තාප්ප බැඳගෙන ජීවත් වෙනවා. ඒ කාටවත් දෙන්න බැරි වෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ ඇස පියාගන්න එක නිමේෂයකදී යක්ෂයා ගොදුරු හොයන්න පටන් ගන්නවා. සමහර විට ඒ ගොදුර ඒ තාප්පය තුලින් ඔබ වෙන්නට පුළුවන්. මේ කතාව බොහොම භයානකයි. කවුරු හරි කිව්වොත් ඔබ තුල ඉන්නේ ඔබ විතරක් නෙවෙයි. ඔබ තුල තවත් විශ්වාස කරන්න බැරි සාහසික යක්ෂයෙක් ජීවත් වෙනවා කියලා. ඔබ තැති ගැනීමටපත් වෙනවා. ඒ තැති ගැනීම ඔබට අත්දැකීමක් කරන්න විසුණා. අපි මේ ගමන නිහඬව යමු. වටපිටාවේ ඇසෙන හැම හඬකටම සාවධානව කන් දෙන්න උත්සාහ කරමු. සමහර විට ඔබටත් මටත් නුහුරු හඬක් මහ විලාපයක් නගන්න පටන් ගන්නවා. ඔබේ නිහඬ බව අත්‍යවශ්‍යයි. මගේ අහකට කේකුරෝ මා පැත්තට හැරියා. තමන්ටම කියලා බලාපොරොත්තු කන්දරාවක් එක ගයක් හදා ගන්නවා. නමුත් අවසානයේදී ඒ ගෙදර තමන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. වෙන කවුද අපිලා බලෙන් පදිංචි වෙනවා. තමන්ගේම කියන අයව බලහත්කාරයෙන් හසුරවන්න පටන් ගන්නවා. ඒ බලෙන් ආපු කෙනා මිනිස්සෙක් නම් කරුණාකාරණා පැහැදිලි කරලා එළියට යවන්න පුළුවන්. නමුත් ඒ ඉන්නේ මිනිස්සෙක් නෙවෙයි නම් මොකද කරන්නේ? මේ දේවල් දැනගන්න හොඳම කෙනා සුනිල් මහත්මයා. සුනිල් මහත්තයා දැන් මේ වගේ තැනකට ආවට පස්සේ ඔබතුමා කොහොමද මේ දේවල් නිරීක්ෂණය කරන්නේ? මොනවද ඔබතුමා අනුගමනය කරන පියවරවල්? දැන් මේ අය මට කියනවා මේ දේවල් තියෙනවා මහත්තයා වෙලා පිහිට වෙන්න. අපි අසරණ වෙලා තියෙන්නේ. වහ බිල මැරෙන්න හිතෙනවා. මට ගොඩාක් මාගව ලියාපදිච්ච වෙලා ගොඩක් කල් මේ අය. ඊට පස්සේ මට මේ පපුවට උහුල ගන්න බෑ මේ අයක මේ අදෝනවා මං ආවා. ඒවිලා බලනකොට මේ ගෙදරට විනබන්ධන එකක් නෙවෙයි. විනබන්ධන කීපයක් කරලා තියෙනවා. මේ මුළු ඉදමම ගිනි ගන්නවා. ගිනි ගන්නවා කිව්වම කාටවත් එක පේන්නේ නැහැ. ඒ මගේ අක්කයි පුතාට හොඳට පේනවා මා බලය දුන්නම ඒක පේනවා ගිනි ගන්නවා. ගිනි ගන්නවා කියන්නේ වෙන බන්ධන. තියෙනවා. ඊට පස්ව මම ගේ ඉන්ජෙක්ෂන් එකක් ගේ තුල බලනකොට මල යක්ෂයෙක් ඉන්නවා ගේ ඇතුළේ එක මුල්ලක. අසනීප දියණියක් ඉන්නවා මේ ගෙදර මහත්තයගේ. දියණියගේ මල යක්ෂණියක් ඉන්නවා. තවත් මගේ පුතා අක්කයි පුතා මට කිව්වා මාමා උඩ නරක භූතෙක් කරගෙනවා කියලා. මම උඩ බැලුවා ඒක මට ඡායාව මම දැක්කා. මේක බන්ධනය කරලා යපු දෘෂ්ටි වලයක්. මේ දේවල් කරන්න කලින් ඔබතුමා කිසියම් ආගමික වතාවත් හෝ චාරිත්‍ර මොනවා හරි කරනවද? ඔව් මම ප්‍රථමයෙන්ම මම මේ දේවල් කරන්නට කලින් බුදුන් වහන්සේ
පතිතං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආවුනේයෝ බාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති කල්ලාර පූජප්පේව දන්තකාය පద్මා මුකන්ද සර්වඥ ඥාය හේමාලා